Hello guys, මගේ YouTube channel එකට ආදරෙන් සාදරයෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා. මම ගෙනාව අප්කමින් වීඩියෝ එකක් මේ channel එකේ දාන දෙවෙනි වීඩියෝ එක. ඔයගොල්ලෝ subscribe කරලා like කරලා තියාගන්න. subscribe සීනි gift එකක් දෙනවා. අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඊළඟට තියෙන event එකයි Gobi 55 update එකෙන් අපිට එන්න තියෙන Dragon Ball event එක. ඒක ගැන වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. Hello guys, ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් Jujutsu Kaisen chapter 2 event එක අපේ සර්වර් එකට එනවා කියනවා. ඒක එනවා. ඒ සමහරට OB 53 update එකෙන් වගේ. ඔයගොල්ලන්ට පේනවාද බණ්ඩල් වගේක් එහෙම දිනවා. මම නම් මේ බණ්ඩල් වල නම් එහෙම හරියටම දන්නේ නැහැ. දන්න කට්ටිය ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරලා යන්න. මේ පාර දුන්න Jujutsu Kaisen update එක සුපිරි හින්දා මේ දින එකත් සුපිරියක් වෙයි කියලා මම හිතනවා. හොඳ kit set එකක් තියෙනවා. අපිට pre bundle එකක් එහෙම හම්බෙයි. මම හිතන්නේ මේ බණ්ඩල් අපිට free එහෙම හම්බෙයි. මම ඔයගොල්ලන්ට දෙවුනියට ගෙනල්ලා තියෙන event එක තමයි FIFA X Dragon Ball event එක. ඔයගොල්ලන්ට මේ පේන ඇති Dragon Ball event එක. මේක kit 5ක් අපිට තියෙනවා. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් උනේ. kit set එක බලා ගන්න පුළුවන් පොඩ්ඩක්. ගණන් ගන්න එපා පොඩ්ඩක් පැටලෙනවා. මේ කරන දෙවෙනි වීඩියෝ එකනේ. ඔයගොල්ලන්ට දැන් බලාගත්ත හැකින emote set එක ඒ වගේම look change එකක් එනවා, animation එනවා. emote set එකක් එනවා මේක ගන්න ජෙම් එහෙම ලැහැත්ති කරගෙන තියාගන්න. මේ event එකෙන් OB 55 update එකත් එක්ක 55 update එක එන්නේ සැප්තැම්බර් 9. ඒගොල්ලෝ ඒකට ලැහැත්ති වෙලා ඉන්න. මම තුන්වෙනි event එක විදියට ගෙනල්ලා තියෙන්නේ අපිට මේ ළඟදී එන්න තියෙනවා M10 M14X AUG gun set එක. ඔයගොල්ලෝ බලන්න පට්ට gun set එකක් තියෙනවා. කලින් ආපු gun වගේකුත් තියෙනවා. ඒ වගේම අලුතෙන් එන්න තියෙන gun එකත් ඔයගොල්ලන්ට පේන ඇති. මේ මුළු event එකම cover කරන්න ගෙම් 5000ක් විතර යනවා. ඔයගොල්ලෝ ready කරගෙන තියන්න දැම්ම. මේ event එක අපේ server එකට confirm date එකක් තවම නැහැ. ඒක දැනගත්ත ගමන් මම ඔයගොල්ලන්ට කියන්නම්. එතකන් YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා හරියට තියන්න. අපේ server එකට නෝ ඉන්දුනීසියන් server එකට නම් මේක 24 වෙනිදා එනවා. ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා. ඔයගොල්ලෝ ඒකේ play කරනවා නම් ඒකේ මේ event එක cover කරන්න. ඔයගොල්ලන්ට බලාගත්ත හැකි gun set එක එහෙම ඔයගොල්ලන්ට හතරවෙනි event එක විදියට ගෙනල්ලා තියෙන්නේ. අපිට හෙට මේ අනිද්දා එන්න තියෙන World Royal event එක. අපි දැන් බලමු මේ World Royal event එක එන විදිය. ඔයගොල්ලන්ට පේනවාද official banner එක World Royal event කියන එක. මේකට wall 4ක් එනවා. ඔයගොල්ලන්ට මේ wall 4ම ගන්න මම හිතන්නේ gem 4000ක් වගේ යයි. අපිට මේ wall ටික එයි සමහර විට හරියටම ෂුවර් නෑ මේ ටික මේද කියලා. සමහරට වෙනස් වෙන්නත් පුළුවන් wall එකක් දෙකක්. බේන ඇදින සුපිරි wall ටිකක් තියෙනවා. පරණ ආපු wall තමයි අලුත් ඒවා නෑ. ගිය පාර රාම සාන්නකට ආපු wall එකත් ඔයගොල්ලන්ට මේ පැත්තෙන් බලාගත්ත හැකි. hello guys අපි ඊළඟට බලන්න යන් අපේ server එකට එන සුපිරි event එකක් දැම්ම නම් එන්නේ නැති වෙයි ඒක. තව ටික දවසක් ඇවිත් සුපිරි පිස්ටි skin එකක් එන්නේ. ඔයගොල්ලන්ට වෙනදී official banner එක අපේ server එකට එන confirm date එක අන්නන්නේ නැහැ. ඉන්දුනීසියන් server එකට මේ මාසේ 26 වෙනිදා මේ event එක එනවා. ඔයගොල්ලෝ ඒකේ play කරනවා නම් මේ event එක cover කරගන්න gem ටික ready කරගෙන තියාගන්න. ඒගොල්ලන්ට පේන සුපිරි පිස්ට් එකක් නිකන් black line එකක් pink line එකක් වගේ තියෙනවා. අපි ඊළඟට බලන්න යන්නේ අප්‍රෙන්ඩ් තියෙන අලුත් ජෝක බණ්ඩල් එකත් එක්ක එනවා top up event එකක්. අර 5 දෙනෙක් එකතු වෙලා gem 100 top up කරලා ගන්න තියෙන event එක. අපිට ආව නරුටෝ එකට එහෙම මේ ළඟදිත් ආවේ පොඩ්ඩක් ඒකේ පට්ට ගන්න ස්කින් එකක් එහෙම තියෙනවා. වෙක්ටර් එකක් තියෙනවා. බෑක්පැක් එකක් එහෙම තියෙනවා. ඔයගොල්ලන්ට ටෝකන් 5ක් හම්බ වෙනවා ජෝක බණ්ඩල් එක. ජෝක බණ්ඩල් එකට ස්පින් කරන දෙවෙනි එක විදිහට gem 100ක්. පහේදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා voucher 5ක්
ඔයගොල්ලන්ට බලාගත්ත එකත් එක්ක හම්බෙන බෑග්පැක් එක. ඒත් ලයින් මේ ඉවෙන්ට් එක කවර් කරන්න යාළුවෝ 4 දෙනෙක්, යාළුවෝ 5 දෙනෙක් හොයාගෙන තියාගන්න. සුපිරි ඉවෙන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවදනේ? එක පාට වෙක්ටර් එක. අපි එහෙනම් මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට එනවා මාර්තු 10. මාර්තු 10 වෙනිදා ඔයගොල්ලෝ ජිම් රෙඩි කරගෙන තියාගන්න. ඊළඟට තියෙන ඉවෙන්ට් එක නම් ඔයගොල්ලෝ ගොඩක් ආස කරන ඉවෙන්ට් එකක්. ඒ ඉවෙන්ට් එක පැත්තට අපි යම්. ඒ ඉවෙන්ට් එකේ ඉන්නේ මොනවද දන්නවද? ඒකෙන්නේ 2 ෂොටි. ඔයගොල්ලෝ ගොඩක් මාස 2 ෂොටි සෙට් එකක් එනවා. ගිය පාර රාමසාන් ඊට දුන්න 2 ෂොටියක් එනවා. ඒක වගේම තව 2 ෂොටි එකක් එනවා. මේකේ තියෙනවා මේද කියලා හරියටම ෂුවර් නෑ. මේ ඉවෙන්ට් එක අපේ සර්වර් එකට 26 වෙනිදා මේ මාසේ 26 වෙනිදා එනවා කන්ෆර්ම්. ඔයගොල්ලෝ මේක ගන්න ජෙම් ඩේ රෙඩි කරලා තියාගන්න දැම්මම. ඔයගොල්ලන්ට මන්ත්ලි 4ක්වත් ගහගෙන තියාගන්න ඔය එකක් ගන්න. බලන්න බේනදනේ. සුපිරි ස්කින් සෙට් එකක් දෙනවා. පරණ ඒවාත් රිටර්න් කරනවා. මේවා යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකට දෙයිද දන්නේ නැහැ හරියටම. අපි ඊළඟට බලන්න යන ඉවෙන්ට් එක තමයි පෝකර් MP40 සෙට් එක. ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ඉවෙන්ට් එකක් නේ පෝකර් MP40 සෙට් එක. ඒක අපේ සර්වර් එකට හරියටම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. මේ මාසේ අග හරි ලබන මාසේ 30ට එයි. දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ 30ට තමයි එන්නේ. ඔයගොල්ලෝ දැන් ඉතින්ම ජිම් ටික රෙඩි කරන් තියාගන්න. පෝකර් වලට ආස සෙට් එක කමෙන්ට් එකක් එහෙම දාගෙන ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා එහෙම තියාගන්න. තව ඉදිරියට මේ වගේ අප්කමින් වීඩියෝ ඔයගොල්ලන්ට ගේනවා. ඔයගොල්ලන්ට බේන ඇදිනේ කහ පෝක එක අපිට පෝකර් සෙට් එකම රිටර්න් කරයි සමහර විට. ඔයගොල්ලන්ට බේන ඇදි අලුත් ටෝකන් එකක් හරි වෙනස ටෝකන් හරි වලට දෙයි සමහර විට. ඔයගොල්ලෝ ඉඳ ජෙම් ටික රෙඩි කරලා තියාගන්න. ඉවෙන්ට් එකක්. ඒක තමයි ලොබි ඇනිමේෂන් එකක් අපිට දෙන්න තියෙන සුපිරි එකක්. ඔයගොල්ලන්ට ඒ ලොබි ඇනිමේෂන් එක දැන් බලාගත්ත හැකි. ඒක නිකන් පැන්තත් එක්ක ඉවෙන්ට් එකක්. ඔක ඇලොග් ගේ ඉවෙන්ට් එකක්. මොකක් කර සීන් එකකට එන්නේ. ඒ ලොබි ඇනිමේෂන් එකත් පට ඔයගොල්ලන් දැන් බලාගත්ත හැකි. ඒක ඊළඟ අප්ඩේට් එකත් එක්ක තමයි එනවා කියලා නම් කියන්නේ. හරියටම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. ඔයගොල්ලන්ට බලාගත්තේ අද එන ඉවෙන්ට් එක. මේක අද එනවා 9:00 টপ අප් ඉවෙන්ට් එක. ඔයගොල්ලෝ මේක කවර් කරගන්න ජෙම් ටිකක් ඕනේ. ඔයගොල්ලන්ට වෙන සුපිරි මේල් බන්ඩල් එකක් තමයි දෙන්නේ. ඒ වගේම G18ට ගන්න ස්කින් එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ ඒකත් ගන්න. අද මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න. ඔයගොල්ලන් ඉදිරියට මේ වගේ අප්කමින් වීඩියෝ බලන්න පුළුවන්.